හලෝ ගයිස් ඉතින් ඔයගොල්ලෝ අදත් එකතුලා ඉන්නේ ස්ටී ගේම් බඩමගුඩු channel එකෙන් දැන් තවත් අරම වීඩියෝ එකක් ඉතින් ඔන්න අද අපි කතා කරන්නේ ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා බස් ගේම් එකේ ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා බස් ගේම් එක වලදී මම අප්ඩේට් එක මොනවා කියලා අප්ඩේට් එක ඉතින් ඒක ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා හරිද එතකොට ඒ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ අපිට සිරිපාදේ උඩටම ඒ කියන්නේ උඩමළුවට යනකම් යන්න පුළුවන් ඒ අතරමඟ හම්බෙන ඔය ඇහැල කණුව ඒ වගේ දේවලුත් ඒක අතරමැදි හම්බ වෙනවා. ඉතින් එහෙනම් ඒක තමයි ගාලා තියෙන අද වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් කියනවා තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒඩ හැබැයි තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න අපි වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් එන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් guys එහෙනම් මම මෙතනින් මේක ප්ලේ කර ගන්නවා. හරි මම මෙතනින් මෙන්න මේ විදිහ රත්නපුර මැප් එක දා ගන්නවා. හරි ඉතින් කට්ටිය නැග්ගට පස්සේ අපි ස්ටාර්ට් කරගෙන යමු. හරි ඉතින් බස් එක ස්ටාර්ට් කරගත්ත මම දැන් ගාලා යමු එහෙනම් අපි. අපිට අග්ගාලා යමු. මොකද සිරිපාදේ උට්ට යන්නත් තියෙනවනේ අපිට. ඉතින් guys මේ හදිස්සියම ශ්‍රීපාදේ යන්න කියලා අයියා අහන්න එපා. මොකද මේ අම්මේ guys බස් එක උඩ ගියා. මේ බයික් එකක් උඩින් ගියා. මේ බස් එක එකපාරට උඩ ගියා. මේ කවන්නේ අපි යමු එහෙනම් ටක් ගාලා. ඉතින් guys දැන් තියෙන වාහන ගොඩක් ස්පීඩ් මේ පේනවනේ ඔයගලන්ට. මම මේ තා පොඩි ගණිත් බස් එකේ වදිනවා. ටක් ගාලා යමු එහෙනම් සිරිපාදේ ගාවට. එහෙනම් මේ අපි සිරිපාදේ ගාවට ගිහින් හම්බෙමු. සිරිපාදේ ගාවට ගිහින් හම්බෙමු අපි. හරි ඉතින් guys අපි සිරිපාදේ ගාවට ආවා. දැන් යමු එහෙනම් අපි. ඇත්තටම අද වීඩියෝ එක පොඩ්ඩක් දිග් වෙයි මොකද අපි ඒකේ උඩටම යනවා සිරිපාදේ උඩටම යනවා අපි අද. ඉතින් අපි තාම සිරිපාදේ පාර තමයි ඉන්නේ. චුට්ටක් හරි එහෙම වුණොත් ඉතින් පල්ලේ තමයි. ඉතින් ටක් ගාලා යමු මෙතනින් මේ මොකද සිරිපාදේ උඩට හරි guys ඉතින් අපි සිරිපාදේ උඩට අවිල්ලා ඉන්නේ දැන්. අපි බස් එක වෙනද පාක් ඒ කියන්නේ අපි මේ ගේම් එකේ දෙන තැනින් නැතුව වෙන්න මේ වගේ අයිනකින් නවත්තමු. මේ වගේ තැනකින් නවත්තමු. නවත්තලා බහිමු මේකේ. ඉතින් මගේ බස් එකත් ලස්සනයි කියලා කියන්න චන්න කින්නවා මගේ බස් එක. ඒක ලස්සනයි කියලා කියාගෙන යන්න. දැන් එහෙනම් අපි යමු. බැරි වෙලා මෙන්න මේ කොටුව ඇතුළට ගියොත් අපි ගේම් එකේ කියන්නේ අපි මෙච්චර ගාවට මේකෙන් අයින් වෙනවා අපි. වාව් guys ඉතින් මෙතන තියෙනවා සීත ගඟුල. ඉතින් මේ තියෙන සීත ගඟුලද කොහෙද මම හිතන්නේ ගේම් එක හදලා තියෙන අවුලක් නැහැ සීත ගඟුල කියලා මෙතන පෝස්ට් මේ බෝඩ් එකක් ගහලා දෙනවා මේ වෙනවා සීත ගඟුල. ඕකේ වෙන යමු තව ටිකක් උඩට. එතකොට මෙතනින් ගහලා දෙනවා ඔබ මේ පිවිසෙන්නේ සමන් දෙවියන්ගේ අඩවියටයි විනීතව හැසිරෙන්න කියලා ගහලා දෙනවා. ඉතින් මෙතන මේ කඩ එහෙමත් තියෙනවා. ඉතින් මෙතන මේ සමන් දෙවියන්ගේ පින්තූරයක් ගහලා දෙනවා. මෙතන ගහලා දෙනවා සමන් දේවාලය කියලා. අපි ටක් ගාලා උඩට යමු එහෙනම්.
මම මෙතන ගහලා තියෙනවා මාතර තොරණ විහාරය කියලා. ඉතින් මම ඉන්නේ මාතර තොරණ විහාරේ. එතන ඇතුළට යන තැන. ඉතින් guys මෙතන ගහලා තියෙනවා ජපන් සාම විහාරය කියලා. ඉතින් මෙතන ජපන් සාම විහාරය තියෙනවා. මේ තියෙන ජපන් සාම විහාරේ. එතන මේ ගයක් වගේ එකක් තියෙනවා. එතන පින් කැඩේකුත් දාලා තියෙනවා. එතකොට මේක වටේට බුදු රූප බුදු පිළිම තියලා තියෙනවා. මෙතන හැබ බහිමු. බහලා මෙතන උඩට යමු. මේ වරි මුකුත් බෝඩ් ගහලා එහෙම නැහැ. ටක් ගාලා උඩට යමු. තව උඩ මොකක් හරි තියෙනවා. පට ගාලා උඩට ආවා. ඉතින් මේ හරි මේ කඩ එහෙම තියෙනවා. මේ මිනිස්සු ඉන්නවා. කඩ තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ උඩ. හරියට අපි මේ ඉන්නේ මෙහෙන උඩ. මේ තියෙන අපි අර ආව පාර. හරි මේ තියෙන එතකොට මේ පේන්නේ සීත ගඟුල. හරි එතකොට අපේ බස් එකත් මෙතන ඈතින් පේනවා. බස් එකත් මෙතනින් පේනවා. බස් එකක් තියෙනවා එතනින්. අපි ටක් ගාලා යමු තවත් උඩට. ඉතින් මෙතන ගහලා දෙනවා විශ්‍රාම ශාලාව කියලා. ඉතින් විශ්‍රාම ශාලාව ඇතුළට නම් අපිට යන්න දෙන්නේ නැහැ. ගහලා දෙනවා විශ්‍රාම ශාලාව කියලා. එහෙනම් අපි යමු. ඉතින් මෙතන ගහලා දෙනවා ගෙත්තම් පාන කියලා. ඉතින් මේ පේනවා ඉතින් ගෙත්තම් පානේ නූල් එහෙම ඇදලා තියෙනවා. එහෙම නැත්නම් ඉතින් මේ පාරන ගේම් එකේ ගොඩක් දේවල් අප්ඩේට් වෙලා තියෙනවා. මම දැනගෙන හිටියේ නෑ ඉස්සර මේ ගේම් එකේ ඔය උන්ට යන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම ඔයගොල්ලෝ දැනගෙන හිටන පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මෙතන ගහලා තියෙනවා ඉතින් රතු පාට රතු අම්බලම කියන රතු අම්බලමකට ඇතුළට යන්න දෙනවා. දැන් මෙතන මේ වගේ එකක් තියෙනවා. ඒ මොනවද දන්නේ නෑ මං. ඉතින් අපි තවත් උඩට යමු. තව ගොඩක් උඩට යන්න තියෙනවා අපිට. දැන් මෙතන උඩට ආවා. තවත් යන්න තියෙනවා තව සුට්ටක්. උඩටම යන්න ඕනේ. හරි ඉතින් මෙතන ගහලා දෙනවා මොකද්ද මේ ඇහැල කණුව කියලා ගහලා දෙනවා. මේ මොකද්ද බිම්මලක්ද? ඒ බිම්මලක් වගේ කමන්නේ. ඇහැල කණුව කියලා එතන ගහලා දෙන බෝඩ් එක. ඊළඟට අපි උඩටම මෙතනින් යන්න දෙන්නේ නැහැ අපිට. මෙතන ගහලා දෙනවා මහ ගිනි දඹය කියලා. මහ ගිනි දඹයටත් යමු අපි. වෙනම බෝඩ් කිසිම එකක් ගහලා නැහැ. මේ මෙතනින් ගහලා තියෙනවා මේ ඔබ පිසින්නේ සමන් දෙවියන්ගේ අඩුවට විදිහට හැසිරෙන්න කියලා ගහලා තියෙනවා. ඉතින් මේක ඇතුළටත් අපිට ගිය හැකියි. හරිද? මේ යන ශාලාවක් වගේ එකක් තමයි තියෙන්නේ. දැන් නම් අපි ඉන්නේ හෙනම උඩ. යමු. හරි guys ඉතින් ගොඩ වෙලාවක් ගිහින් අපි ආවා උඩ මළුවට. ඉතින් මේක අතර ගහලා තියෙනවා උඩ මළුව කියලා. මෙතන ගහලා තියෙනවා පාවහන් හැර කිසිවක් නොපටවන්න කියලා වීඩියෝ මේකකුත් ගහලා තියෙනවා. ඉතින් මේ පේන ඇතින් ඔයගොල්ලන් රන් වැට එහෙම ගහලා ලස්සනව හදලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් වටේ යමු. වටේට යමු පොඩ්ඩක්. වටේටම රන් වැට ගහලා තියෙනවා. ඉතින් මෙතන ගාන්ඩාරෙකුත් තියෙනවා. අවුලක් නැහැ. මේක මේ පැත්තෙන් ගිය හැකියි අපිට. එතන උඩටම යන්න බෑ අපිට. මේ මෙතන ෆොටෝ ගහනවානේ. මේ ගයිස් මෙතන ෆොටෝත් ගහනවා මේක. ඊළඟට පොඩ්ඩක් යම් මේ පැත්තට. අපි ආපහු මේ පැත්තට ආවා. මේ තියෙන අපි ආපු පාර. මෙතන මේ තියෙන අපි ආපු පාර. ඉතින් මෙතනින් අපි උඩ මළුවට යනවා. මේ විදිහට. උඩ මළුවට ගිය හැකියි අපිට. තව දෙයක් තියෙනවා ඔයගලන්ට පෙන්නන්න. මම ආපහු ආපත්තරම යනවා. ඇවිල්ලා මෙතනින් මම මේ විදිහට පල්ලෙහාට යනවා.
පල්ලයට ආව මෙතන ගහලා තියෙනවා. මෙතන මොකද්ද මේ ගහලා තියෙන්නේ? කොප්පරා පහන කියලා ගහලා තියෙනවා. ඉතින් මේ කොප්පරා පහන වෙන්නේ නැති මන් දන්නේ නැහැ හරියටම. එතකොට මෙතන ටික මොකක්ද තියෙනවා නිකන් රබානක් වගේ එකක්. ඒක වැඩන්නේ කමන්නේ. ඊට පස්සේ එතනින් ආවම මෙතන ගහලා දෙනවා වැසිකිලි. එතකොට වැසිකිලි හදලා දෙනවා පල්ලෙහා මේ තියෙන්නේ. මේ මේ වැසිකිලි තියෙනවා. ඒකත් හදලා දෙනවා. ඉතින් මේ ටික තමයි ඉතින් සිරිපාදේ උට්ටෙන්න ඇවිල්ලා කරන්න තියෙන දේවල්. එහෙනම් අපි යමු ටක් ගාලා බස් එකට. හරි ඉතින් guys මම බස් එකට ආවා. ඉතින් ඔක තමයි ඉතින් අද ගෙනාව වීඩියෝ එක සීගිරිය උට්ටත් ඔයගොල්ලෝ ගේම් බලන්න Driving Simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ. ඉතින් එහෙනම් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා ඕල් දාලා තියාගන්න නම් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එන්න. එහෙනම් අපි යනවා එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.